ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඔන්න ලයිව් ඇවිල්ලා ඉන්නේ. ඔන්ලයින් ඉන්න කට්ටිය ලයිව් එකට සෙට් වෙලා ඉන්න. මම කතා කරන එක ඇහෙනවා නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. හරි. ඔන්න එක්කෙනෙක් ඉන්නවා. ඉතින් අපි පටන් ගමු. ඔන්න මම කතා කරන එක ඇහෙනවා නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. මේ ලයිව් එක යන්නේ ලංකාවේ වෙලාව 7:00ට. පස්සේ වෙලාවේ බලලා ඒකට කමෙන්ට් කරන්න එපා. මට රිප්ලයි කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ලයිව් ඉන්න වෙලාවේ විතරක් ප්‍රශ්න අහන්න කාරුණික වන්න. ඒ වගේම මැනික් සම්බන්ධව ඕනෑම දෙයක් අහන්න මම දන්නවා නම් කියලා දෙන්නම්. මැනික් හඳුනා ගැනීම, තාප පිරියම් කිරීම, කපා ඔබ දැමීම, ඒ වගේම මැනික් වෙළඳාම ගැන ඕනෑම දෙයක් අහන්න. ඊට පස්සේ මට ෆොටෝස් දානවා නම් WhatsApp වලට Facebook Messenger වලට එහෙම ෆොටෝස් දාලා අදහස් දැනගන්න ඕනේ නම් පැහැදිලි ෆොටෝස් දාන්න. පැහැදිලි නැති ෆොටෝස් එවලා හරියන්නේ නැහැ. මොකද කොහොමවත් ඒක හඳුනා ගන්න බෑ. පැහැදිලි ෆොටෝ එකක් තිබුණොත් සාමාන්‍යයෙන් හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අමාරුයි. ඒ නිසා ලස්සනට පැහැදිලිව ගල ફોකස් කරලා ගල ළඟට අරන් ලස්සන ෆොටෝ එකක් ගන්න. මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා ෆොටෝ ගන්න වෙලාවක් තියෙනවා. උදේ වරුවේ ගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය 8:00 ඉඳලා 11:00 වෙනකම් තමයි ලස්සන ඩේ ලයිට් එක හම්බෙන්නේ. ඒ වෙලාවේ ගත්තොත් තමයි ෆොටෝ එක නැචරල් පාටට පේන්නේ. එතකොට මට ෆොටෝස් දාන කට්ටිය ගන්න කීයටද? රෑ 7:00ට 8:00ට රෑ 11ට ඒ වගේ අරගෙන දාලා මේ මොකුත් කියන්න බෑ. ඊට පස්සේ ටෝච් එක පිටිපස්සෙන් ගහලා යවනවා. ටෝච් එක විතරයි මට පේන්නේ. ඉතින් මේ එතකොට මොකුත් කියන්න බෑ. ඒකට තරහ යනවත් එක්ක ඔයාලට. එහෙම හරියන්නේ නැහැ. මොහොමඩ් නසන්. What is stone on your hands? මේ ෆොටෝ එකේ තියෙන්නේ ක්‍රිසෝබෙරිල් එකක් කනක. හොඳම පාට නොවුනට සාමාන්‍යයෙන් ටිකක් ලස්සන පාට. මොකද ඒකේ කහට ටිකක් තියෙන හින්දා එහෙම පේනවා. මෙතන මං මේ ගල් විකුණන්න නෙමෙයි හදන්නේ. හින්දා මිල ගණන් අහන්න එපා. ඉතින් ඔයාලා තමයි මොන හරි අහන්න තියෙන්නේ. මොන හරි මැනික් සම්බන්ධව දැනගන්න තියෙනවා නම් අහන්න බලන්න. ඊට පස්සේ මේ ක්ලාස් එකට ගොඩක් කට්ටිය කතා කරනවලු. කතා කරලා අහනවලු මේ සර්ටිෆිකේට් එකක් දෙනවද කියලා. සර්ටිෆිකේට් මොකුත් දෙන්නේ නැහැ. මේක ආයි කිව්වොත් මම ක්ලාස් කරන කෙනෙක් නෙමෙයි. ගොඩක් කට්ටියගේ ඉල්ලීම නිසා තමයි මම ක්ලාස් එකක් කරන්නේ. අලුතෙන් බිස්නස් ඉන්න කෙනෙකුට ටිකක් වටිනවා කියලා මම ක්ලාස් එක කරන්නේ. එතකොට ඔයාලා අහනවලු මේ සර්ටිෆිකේට් එකක් දෙනවද? දවස් 5න් ගල් වර්ග හඳුනා ගන්න පුළුවන් කියලා මොකද්ද තියෙන වගකීම කියලා අහනවලු. වගකීමක් දෙනවද කියලා අහනවලු. බයර් බේස් එකක් හදලා දෙනවද කියලා අහනවලු. ඒවා නෙමෙයි කරන්නේ ඇත්තටම මේ. එහෙම අහන්න එපා. ඒ කියන්නේ බයර් බේස් එකක් හදලා දෙන්න කවුරු හරි ක්ලාස් කරනවද? ඒ ටික තියෙන්නේ ඔයාලගේ අතේ. ඉතින් මේ කවුරුත් මේ බලෙන් ක්ලාස් එකට ගෙන්න ගන්නවා වගේ මේක. ඉතින් මේ දේවල් පොඩ්ඩක් බලා ගන්න. අහමඩ් සනා මොහමඩ් වෙස්ටර්න් ඇෆ්‍රිකා බ්ලූ සෆයර් මාකට් අඩු හේතුව මොකක්ද? වෙස්ටර්න් ඇෆ්‍රිකා වෙස්ටර්න් ඇෆ්‍රිකා කියන්නේ මේ කැමරූන් කොංගෝ ඒ වගේ රටවල්ද? ඒ රටවල් වල නම් ටික කියන්න බලන්න. එතකොට මම කියන්නම්. ශ්‍යාමල් සාමරසිංහ හායි හෙලෝ. සසංක ලක්රුවන් ඩයිච්රෝස්කෝප් එක ගැන පොඩ්ඩක් විස්තර කරන්නකෝ. ඩයිච්රෝස්කෝප් කියන්නේ හරියට ඇස් පේන්නේ නැති පොඩි ළමයි පාවිච්චි කරන ටූල් එකක්. ඒ කියන්නේ ගලේ වාක්කුව බලා ගන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. ගොඩාක් වෙලාවට සමහර කට්ටිය කියනවා SR ගල් වල එකම පාට තමයි ඒ කොටු දෙකේම පේන්නේ කියලා. ඊට පස්සේ ද්විවර්ණිත එහෙම නැත්නම්
DR ඩබල් රිෆ්‍රැක්ටිව් ගල් වල පාට දෙකක් හෝ තුනක් පේනවා කියලා කියනවා. ඒ කියන්නේ කියනවා විතරයි, එහෙම නෙමෙයි පේන්නේ ඒකේ. ඒ ටූල් එක මගේ මගේ අදහස ඇවිල්ලා ඒක මේ වැඩකට නැති ටූල් එකක්. නිකන් අර ටූල් එකක් අතේ තියනවා කියන එකට කියන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා ගල් හඳුන ගන්නවා කියන්නේ බොරු වැඩක්. ඒක පාවිච්චි කරන්නේ ගල් හඳුන ගන්න නෙමෙයි, පාට බලන්න. මොහමඩ් නසන්, please tell me about topaz varieties. topaz කියන්නේ පඩියන් වල varieties ගොඩක් තියෙනවා. ඒ කියන්නේ white topaz තියෙනවා, blue topaz තියෙනවා, green topaz තියෙනවා, yellow topaz තියෙනවා, brown topaz තියෙනවා. ඊට පස්සේ imperial topaz කියලා අර පත්මරාග පාටට එන topaz වර්ගයක් තියෙනවා. ඒ වගේම topaz වල තව තියෙනවා brown topaz එක කිව්වනේ. ඊට පස්සේ මේ pink topaz කියලා එකක් තියෙනවා. ඒක ඇවිල්ලා natural එක නෙමෙයි, dye කරලා එන එකක්. ඒ වගේ වර්ග කීපයක්ම තියෙනවා. ඒකේ ගොඩාක්ම වටින්නේ imperial topaz එක. ඊට පස්සේ මේ irradiate කරපු blue topaz වර්ග ටිකක් තියෙනවා. London blue, Swiss blue, ඒ වගේ පාට අනුව නම් කරලා තියෙන ඒවා සාමාන්‍යයෙන් පොඩ්ඩක් වටිනවා. ඒ වුණාට imperial topaz තරම් වටින්නේ නැහැ. imperial topaz ලංකාවේ හම්බෙන්නෙත් නැහැ. ශ්‍යාමල් සමරදන්, saffron ගැන කියන්න පුළුවන්ද ටිකක්? saffron කියන්නේ රෙයා ගලක්. ඒක සෆයර් වලට ළඟින්ම යන ගලක්. ඒ කියන්නේ ඒක RI පවා ළඟින්ම යනවා. ඒ වුණාට අනිත් දේවල් වෙනස්. ඒක හරි වාක්කුවට කැපුවොත් රොයල් බ්ලූ වගේම පේනවා. වාක්කුවේ කොළ පාටයි නිල් පාටයි තියෙන්නේ. තව කහ පාටක් එනවා. ඒක පේන්නේ නැහැ. ඒ කියන්නේ හරියට බලා ගන්න බෑ. රෙයා ගල් කිව්වට ලොකු මිලක් තියෙන රෙයා ගලක් නෙමෙයි. ශ්‍යාමල් සමරසිංහ, නෑ මට බනින්නේ නෑ කවුරුත්. ඒ කියන්නේ එයාලට තරහ යනවා ඒකයි. IS කැමරූන් නයිජීරියා නෙමෙයි නේද? නයිජීරියා තියෙන අනිත් පැත්ත. කැමරූන් වල බ්ලූ සෆයර් මිල අඩුයි කියලා ඔයා දැනගත්තේ කොහොමද? Facebook එකේ නේද? ඒවා දාන්නේ ඔක්කොම ස්කැමර්ස්ලා කියන්නේ ඇත්තටම එහෙම ගලක් නෑ. එයාලා බොරුවට දාන්නේ. ඊට පස්සේ කවුරු හරි කොටු කරගෙන එයාලට වෙස්ටර්න් යුනියන් සල්ලි දාන්න කියලා රැවටීමක් තමයි කරන්නේ. ඒ නිසා තමයි එහෙම දාන්නේ. නයිජීරියන් බ්ලූ සෆයර් තියෙනවා. ඒවා හොඳටම වටින ඒවා. ඒ වුණාට නයිජීරියන් බ්ලූ සෆයර් හම්බෙනවා අඩුයි. නයිජීරියාවේ ගොඩක් වෙලාට බ්ලූ ටොපෑස්, ස්පෙසටයිට් ගානට්, උම්බලයිට් ගානට් නෙමෙයි. මේ සමහර ගානට් වර්ග ඒ වගේ ඒවා තමයි වැඩිපුර හම්බෙන්නේ. නයිජීරියා බ්ලූ සෆයර් එක මිල වැඩි. ඒ කියන්නේ අනිත් නයිජීරියන්, ඇතියෝපියන් බ්ලූ සෆයර්ස් ඇවිල්ලා ගොඩක් මිල වැඩි. තාරක සාලින්ද, මොකද්ද අලුත් වැඩේ අද කියනවා කිව්වා. නෑ මං කිව්වේ මේ බ්‍රහස්පතින්දා කියනවා කියලා. එදා ආවේ නෑනේ. ජනකයන් පුංචි, හයි මිස්ටර් සජි, යංගල් හීට් කරනකොට හරි ප්‍රොසෙස් එක මොකද්ද? යංගල් හීට් කරනවා කියන්නේ ඒකත් සිල්කි පුච්චනවා වගේම පුච්චන්න වෙනවා. ඒ කියන්නේ ඒකත් සිල්කීමයි ටිකක් අඩු ප්‍රමාණයෙන් ගෙවුඩ තියෙන හින්දා ඒකට යං කියලා කියන්නේ. ප්‍රොසෙස් එක ඇවිල්ලා මේ සිල්කි පුච්චනවා වගේම තමයි. topaz can heat, මොහමඩ් නසන්. සමහර පදියන් වර්ග තියෙනවා ඒවා පුච්චන්න පුළුවන්. අර දුඹුරු පාට පඩියන් එහෙම පුච්චන්න පුළුවන්. ගොඩක් වෙලාවට අනිත් වර්ග පුච්චන්නේ නැහැ. රතු කිරිංචි හා රබහත් චුට්ටක් පැටලෙනවා වෙලාවකට. ශ්‍යාමල් සමරසිංහ, ඒක ගොඩක් වෙලාවට වෙනවා. ඒකට අර ගල්වල බොඩිය ගැන පොඩ්ඩක් අදහසක් ගත්තා නම් ඊට පස්සේ පැටලෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට රතු කිරිංචි ලංකාවේ හම්බෙනවා අඩුයි. ඒ නිසා ඒක ඉච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ වගේම කිරිංචි හා රබහ වෙන් කරගන්න කිසිම ටූල් එකක් පාවිච්චි කරන්න යන්න එපා. එක්කෝ ඔයාලා මේ ස්පෙක්ට්‍රෝස්කෝප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට ඒවා සාර්ථක වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. එක්ස්පීරියන්ස් එක ගන්න. ඒක තමයි වටින්නේ.
සෆයර් වල කහට අයින් කරන එක දවසක කියනවා කිව්වා. ජනකයන් පුංචි හේවා. සෆයර් වල කහට අයින් කරනවා කියන්නේ මේ පැහැදිලි ගල් වල තියෙන එකද නැත්නම් ගෙවුඩ වල තියෙන එකද? Where is the origin imperial topaz? මොහමඩ් නසන්. ඉම්පීරියල් ටොපෑස් ඇවිල්ලා ගොඩාක් රටවල් වල හම්බ වෙනවා. පාකිස්තානේ හම්බ වෙනවා, ඇෆ්ගනිස්තාන වල හම්බ වෙනවා, ඇෆ්‍රිකන් රටවල් වල හම්බ වෙනවා, US වල හම්බ වෙනවා. ඊට පස්සේ බ්‍රසීලයේ හම්බ වෙනවා. ලංකාවේ හම්බෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට අනිත් රටවල් වල හම්බ වෙනවා. සැෆ්රින් වල මිල තරහ නැතුව. ශ්‍යාමල් සමරසිංහ. සැෆ්රින් ඇවිල්ලා සාමාන්‍යයෙන් කැරට් එක 10000ක් වෙනකන් යනවා. ඒ වුණාට ඔයා හරි බයර් හොයාගත්තොත් සාමාන්‍යයෙන් ඊට වඩා ලොකු මිලකුත් ගන්න පුළුවන්. ජනකයන් පුංචි ජිල් මොනවාද වෙන්න ඕනි උස්සන්න ඕනි නම් කියන්න. නෑ එහෙම මොකුත් කරන්න එපා. ඒවා යාලා බනින එක ඊට පස්සේ යාලට තරහ ගියාට මට අදාළ නෑනි මං ඕවා ගණන් ගන්නෑ. සසංක ලක්රුවන් ඔව් මටත් රෙඩ් ස්පිනලෙන් ගානට කට් කරපුවා අඳුර ගන්න අමාරුයි. කට් කරපුවා හඳුන ගන්න ලේසියිනේ. ඔය තව පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. ඒ කියන්නේ ස්පිනල් වල තියෙනවා බයිරිෆ්‍රෙන්ජන්ස් එක. ඒ කියන්නේ බයිරිෆ්‍රෙන්ජන්ස් නෙමෙයි සෝරි. මේ ඒකට කියන්නේ ඩිස්පර්සන් කියලා. ඒ කියන්නේ ෆයර් එක. දේදුණු පාට දිලිසීමේ අර ඩයමන්ඩ් වල දිලිසෙන්නේ ෆයර් එක. ඒ වගේ ඩිස්පර්සන් එක තියෙනවා ස්පිනල් වලට. ගානට් වලට ඒක අඩුයි. ගොඩක් වෙලාවට ස්පිනල් වල ඒක දකින්න පුළුවන්. ඒ වුණාට කට් ඇන්ඩ් පොලිෂ් කරාම ස්පිනල් එකයි ගානට් එකයි හඳුන ගන්න ඉච්චර අමාරුවක් නෑනේ. හරි ඒකත් බලමු. මේ දවස්වල ගල් අඩුයි නේද මාකට් එකේ? රෂීඩ් රෂ්. ගල් අඩුයි කියලා නෑ. හොඳ පැහැදිලි පළුදු නැති දෝෂ නැති ලොකු ගල් තමයි අඩු වෙලා තියෙන්නේ. ගල් අඩුනේ. රෂීඩ් රෂ් heated blue sapphire and natural blue sapphire අතර මිල කොහොමද වෙනස් වෙන්නේ? ඒක තීරණය වෙන්නේ බයර්ගේ අවශ්‍යතාවය අනුව. දැන් එක්කෙනෙක් බ්ලූ සෆයර්ම ඕනි කියලා ආවනම් එයාට හීටඩ් එක දෙන්න පුළුවන්. නැචරල් එකේ මිලටම. ඒ වුණාට ගොඩාක් වෙලාවට අපි බලන්නේ 140ක් විතර අඩු කරලා ඒ වුණාට එහෙම නැතුව සමහර වෙලාවට 100% මිල හම්බෙන වෙලාවලුත් තියෙනවා. ශ්‍යාමල් සවරසිංහ බණින එක පෙන්නන්න අම්මතින් දෙන්නේ අම්මතින්. නෑ යාලා මේ අදාළ නෑ. මට බනිනවා කියන්නේ මේ කෝල් කරලා එහෙම බනිනවා නෙමෙයි. නිකන් අර හිත ඇතුලේ බනිනවා ඇති. ඉතින් පේනවනේ තරහ ගිහිල්ලා කියලා. හරි. ඉතින් වෙන මොනවාද? ඉතින් මොනවා හරි අහන්නකෝ. 18 දෙනෙක් ඉන්නවා. ප්‍රශ්න අහන්නේ 2-3 දෙනෙක් විතරයි. අනිත් කට්ටිය ඔන්න ඔහේ අහගෙන ඉන්නවා. හරි. මොකක් ගැනද කතා කරන්නේ? පොඩ්ඩක් බලමු. ඒ කියන්නේ ගෙවුඩවල කහට අයින් කරන එක. ජනකයන් පුංචි හේවා. ගෙවුඩවල කහට තියෙනවා නම් ඒක ගොඩාක් වෙලාවට මේ පුච්චලා නැති කරන්න බෑ. ඒක පිච්චුවම සාමාන්‍යයෙන් ගෝල්ඩන් කලර් රූට් ටයිල් වෙනවා. එහෙම නැත්නම් දුඹුරු පාටටම හිටිනවා. ඒ හින්දා ඒක පුච්චලා අයින් කරන්න අමාරුයි. ඒ වුණාට ඒක සාමාන්‍යයෙන් ඔක්සිඩයිසිං එකේ පොඩ්ඩක් පුච්චලා ඒක දිය කරලා ආයේ ඔක්සි රෙඩියුසිං එකේ පුච්චලා හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ වුණාට ඒක ගොඩාක් පරිස්සමෙන් කරන්න ඕනි දෙයක්. කවුරුත් කරන්නේ නැහැ. බයයි. ඒ නිසා කහට ගෙවුඩ ගන්න එක නවත්තලා ගෙවුඩ වලින් හොඳ එකම ගන්න එක තමයි හරි. ඒ කියන්නේ මේ කහට ගෙවුඩයක් අරගෙන ඒ කහට ඇරලා තියෙන සිල්කි ටික පුච්චලා එහෙම ඒවා ලොකු ප්‍රොසෙස් එකක්. ඒක අමාරුයි. ඉතින් ඒක අමාරුයි කියන්නේ ඔයාලට පාඩු වෙන අවස්ථාව වැඩි. ඒ හින්දා ඒ වැඩේ පොඩ්ඩක් කල්පනා කරලා කරන්න. රබහ ඉන්වෙස්ට්මන්ට් වලට හොඳයි නේද? අනිවාර්යෙන්.
ඒක තමයි මම කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 5කට විතර කලින් මට ස්පිනල් එහෙම මගේ අතටම ගෙනත් දෙනවා කැරට් 5න් උඩ ගල් පිටට එළිය තියෙනවා පළදු දෝෂ නැතුව හොඳ ෂේප් වෙච්ච ගල්. සාමාන්‍ය ලොට් එකේ කෑලි 100 200 එහෙම තියෙන්නේ. 2000යි 3000යි එහෙම ගේන්නේ. ඒ වුණාට දැන් කොහොමද? කැරට් 5ක ස්පිනල් එකක් 10000ටත් ගන්න බැරි තත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 5ක් ඇතුළත මෙහෙම වෙනසක් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ගාණක් ටිකක් එකතු කරලා තියනවා කියන්නේ සාමාන්‍යයෙන් තව අවුරුදු 5කින් හෝ 10කින් හොඳ මිලක් එනවා ගාණට් වලට. අපේ කට්ටියට ඒක නෙමෙයිනේ තේරෙන්නේ. ගිය ගමන් සෆයර් එකක් ගන්න ඕනි ඒක අරන් පාඩු වෙන්න ඕනි. ඒක තමයි අපේ කට්ටියගේ එකම අරමුණ. මැනික් බිස්නස් එකට ආපු ගමන් ඔන්න සෆයර් කරන්න ඕනි. හේතුව තමයි මැනික් බිස්නස් එක තාම අර මොඩර්න් වෙලා නැහැ. අනික අප්ඩේට් වෙලා නැහැ. මැනික් බිස්නස් එකට එක්කෝ එන්නේ කොහෙන් හරි කෙනෙක් එයාගේ සීයා නැත්තම් එයාගේ මාමා කෙනෙක් බිස්නස් කරලා ඉස්සරහට ගියා. එහෙම නැත්නම් මාමා කෙනෙක් බිස්නස් කරලා දැන් හොඳට ඉන්නවා. ඒ හින්දා මම බිස්නස් එකට එන්න ඕනි. එතකොට මාමාගෙන් ගිහිල්ලා ඇහුවම කියනවා එයා නිල් තමයි ගත්තේ නැත්නම් රතු ගත්තා, ගෙවුඩ ගත්තා කියලා එයා කියනවා. එහෙම ගල් නෑ දැන් අඩුයි ගොඩක්. ඉතින් අලුතෙන් එන කට්ටිය මොකද කරන්නේ? එනවා සෆයර් ගන්න ඕනි කියලා මේ දුවගෙන එනවා. ඇවිල්ලා ගන්නවා සෆයර් එකක්. එක්කෝ අඹගහට ගන්නවා. එහෙම නැත්නම් හැරණියාවක ගන්නවා. ඊට පස්සේ ගල පරාදයි කියලා බිස්නස් එක දාලා ගිහිල්ලා ඔන්න ඉන්න කට්ටියට බනිනවා. මේක මේ රත්නපුරේ ඉන්නුන් හොරු රවට්ටලා ගල් දෙනවා. ඊට පස්සේ ඇලහැර කට්ටිය හොරු, බකමූනේ කට්ටිය හොරු, බඩල් කුඹුරේ කට්ටිය හොරු. ඒ වගේ මුළු සමූහයටම බනින්න ගන්නවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. හැමෝටම තියෙන අමාරුව තමයි සෆයර් ගන්න එක. එහෙම නැත්නම් ගෙවුඩ ගන්න එක. කොච්චර කිව්වත් ගෙවුඩ ගන්න ඕනි තමයි. හොඳ ගෙවුඩ ආවොත් ගන්න ඕනි. හොඳ සෆයර් ආවොත් ගන්න ඕනි. හැබැයි මෙයාලට තියෙන්නේ ඒක නෙමෙයි. මාකට් එකට ගිහිල්ලා සෆයර් ගන්න ඕනිලු. මාකට් එකට එන්නේ නැහැ සෆයර් එකක්. ඉතින් ඒක තම තමන් හිතා ගන්න ඕනි. ඒකනේ මම හැමදාම වගේ කියන්නේ මාකට් එකට ගිහිල්ලා බලන්න කියලා. මෙයාලා මාකට් එකට ගිහිල්ලා බලන්න කිව්වම සාමාන්‍ය මාකට් එකට ගිහිල්ලා නිකන් බලාගෙන ඉන්නවා. ටික පොඩි ඩිස්ටන්ස් එකක් තියලා මාකට් එක දිහා බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. කට්ටිය එහෙට මෙහෙට යන එක බලලා ආයෙ ගෙදර ගිහිල්ලා ඔන්න මං අද මාකට් එකට ගිහිල්ලා ආවා කියලා මට මැසේජ් උත් දානවා. හරි බලමුකෝ. තාරක සාලින්ද සෙමි ගල් ගැන පොඩ්ඩක් විස්තර කියන්නකෝ. කොහොමද කියන්නේ ඒක? සෙමි ගල් කියන්නේ වර්ග ගොඩාක් තියෙනවනේ. සෙමි ගල් කියන්නේ හાર્ඩ්නස් එක 9න් අඩු ගල් කියලා තමයි කියා හිටියේ. ඊට පස්සේ ඒකට එක ඩෙෆිනේෂන්ස් එන්න පටන් ගත්ත කාලයත් එක්ක. ඊට පස්සේ හાર્ඩ්නස් එක 6මාරක් 7ක් තියෙන ඇක්වාමරිනුත් ප්‍රෙෂියස් එකට ආවා. ඊට පස්සේ දැන් ස්පිනල් එකත් ප්‍රෙෂියස් වෙලා තියෙන්නේ. ඒ වගේ සෙමි ගල් කියන්නේ රෙයාරිටි එකයි ඒකේ රෙයාරිටි එක තමයි. රෙයාරිටි එක වැඩි වෙන්න ගල ප්‍රෙෂියස් බවට පත් වෙනවා. ඒ වගේම ඒකේ කල් පැවැත්ම ඩියුරබිලිටි එකත් පොඩ්ඩක් තියෙන්න ඕනි. තුසිත දෙකඳ කටින් කරනකොට වාක්කුව කියුලට් එකට සෙට් වෙන්න ඕනිමද ඒ පිළිබඳ පොඩ්ඩක් කියන්න. අනිවාර්යෙන් ඒ කියන්නේ වාක්කුව හරි විදියට ටේබල් එකටයි කියුලට් එකටයි සමානව සෙට් වෙන්න ඕනි. එහෙම නැත්නම් ගලේ පාට ටිකක් වෙනස් වෙලා පේනවා. එහෙම නැත්නම් ටිකක් අඳුරු වෙනවා ගල්. ඒ නිසා ගලක් කට් කරනකොට අපි බලන්න ඕනි හරියටම වාක්කුව C ඇක්සිස් එක එහෙම නැත්නම් මේ හරි වාක්කුව නැත්නම් ලස්සන පාට මුහුණට පේන්න තියනවාද කියලා. එහෙම නැතුව මේ අනිත් පැත්ත හරවලා කපලා වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නේ මිල අඩු වෙනවා පොඩ්ඩක්. සාමාන්‍යයෙන් සෆයර් වලට එහෙම ඒක බලපානවා. සාමාන්‍යයෙන් හොඳ රොයල් බ්ලූ එකක් වුණත්
වාක්කුව අනිත් පැත්ත හරවලා කැපුවම පොඩි කොළ ගතියක් එනවා. එතකොට හම්බෙන්නේ මොන හරි මේ ටීල් සෆයර් ඒ වගේ ග්‍රීනිෂ් බ්ලූ එහෙම තමයි හම්බෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ උනාට හොඳ පාට ගන්න තමයි අපි උපරිම try කරන්න ඕනි. ගොඩාක් ලාභ තියෙන සෙමිගල් ටිකක් කියන්නකෝ ශ්‍යාමල් සමරසිංහ. ගොඩාක් ලාභ තියෙන එහෙම කියන්න බෑ. ඕනෑම ගලකට ගොඩාක් ලාභ තියලා විකුණන්න පුළුවන්. ඔයා ක්වාර්ට්ස් එකට වුණත් ගොඩාක් ලාභ තියලා විකුණන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඒක ඔයාගේ බයර් බේස් එක අනුව තමයි තීරණය වෙන්නේ. එතකොට දැන් සාපේක්ෂව කිව්වනම් ස්පිනල් වලට එහෙම තත්ත්වයක් මේ දවස්වල නැහැ. ඒ කියන්නේ ඔයාලට හොඳ බයර් බේස් එකක් තියෙනවා නම් හොඳ මිලකට දෙන්න පුළුවන්. ලංකාවේ අරගෙන ලංකාවෙන්ම දෙනවා නම් ස්පිනල් වලට ඒ තත්ත්වය දැන් නැහැ. ඒ කියන්නේ ස්පිනලුත් ලංකාවේ කට්ටියත් එක්ක මේ ප්‍රෙෂියස් ගලක් වෙලා ඉවරයි. ඒ හින්දා එයාලත් ඔක්කොම මිල ගණන් දන්නවා. ඒ නිසා ස්පිනල් එකක් අඩුවට අරන් වැඩි මිලකට විකුණනවා කියන්නේ ටිකක් අමාරුයි. බෑමයි කියලා නෙමෙයි කිව්වේ, ටිකක් අමාරුයි. ඒ කියන්නේ හැමෝම දැන් මිල ගණන් දන්නවා. ඒ කියන්නේ ඔක්කොම Facebook එකේ ඉන්නවනේ, ඒකයි ප්‍රශ්නේ. ගල් විකුණන කෙනත් ඉන්නවා, ගල් ගන්න කෙනත් ඉන්නවා, පතල් කරන කෙනත් ඉන්නවා. ඒ හින්දා ටිකක් අමාරුයි. ශ්‍යාමල් සමරසිංහ ස්කැපොලයිට් වටිනවද? ස්කැපොලයිට් වටිනවා. ඒකේ එක එක වර්ග තියෙනවා. ඒ කියන්නේ සුදු පාට එක තියෙනවා, කහ පාට එක තියෙනවා, දුඹුරු පාට එක තියෙනවා, දම් පාට එක තියෙනවා, කළු පාට එක තියෙනවා, කැට්සයි තියෙනවා. ඉතින් ඒක වැඩිපුරම වටින්නේ නම් දම් පාට එක තමයි. අනිත් පාටවල් වැඩිපුර වටින්නේ නැහැ. මොකද ලංකාවේ ස්කැපොලයිට් රෙයා ගලක් වුණාට අනිත් රටවල් වල ඒක සරලව හම්බෙන ගලක් විදියට තමයි තියෙන්නේ. දැන් අපිට දම් පාට ස්කැපොලයිට් එකක් හම්බුනම මේක ලොකුයි. ඉතින් ඉන්දියාවට ගියාම, නයිජීරියාවට ගියාම, නැත්නම් ඇෆ්‍රිකන් රටවල් වලට ගියාම ඒක ඕන තරම් හම්බෙනවා. yellow scapulite එහෙම ඒකට කියන්නේ මේ මාරියෝලයිට් කියලා. ඒක එහෙම ඕන තරම් හම්බෙනවා ඉන්දියාවේ. හැබැයි ලංකාවේ අඩුවෙන් තමයි හම්බෙන්නේ. ඒ නිසා වටිනාකමක් නැත්තේම නෑ, ටිකක් වටිනවා. ජනක එන්පුන්චිවර සෙවරයිට් ලංකාවට එන්නේ මොන රටවල් වලින්ද? ගොඩාක් එන්නේ ඇෆ්‍රිකන් රටවල් වලින්. මැඩගස්කර් වලින් එනවා, කෙන්යා වලින් එනවා, ටන්සානියාවෙන් එනවා, නයිජීරියාවෙන් එනවා, සම්බියා වලින් එනවා, කොංගෝ වලින් එනවා, කැමරුන් වලින් නම් එන්නේ නැහැ. එතියෝපියාවෙන් එනවා. ඒ වගේ ගොඩාක් ඇෆ්‍රිකන් රටවල් වලින් ලංකාවට සෙවරයිට් එනවා. ටීඩී නිසංක ක්ලාස් එකේ විස්තර ටිකක් කියන්නකෝ. මගේ යාළුවෝ විස්තර අහනවා. විනාඩියක් ඉන්න එකට මම කියන්නම්. ලෆ්රන් අහමඩ් ග්‍රීන් ඩොලොමයිට් වටිනවද? ඩොලොමයිට් කියන්නේ හાર્ඩ්නස් එක අඩු ගලක්. ඒ කියන්නේ ඒක මේ ඛනිජයක් විදිහට තමයි බලන්නේ. ඒක මේ මැණිකක් විදිහට ගන්න බෑ, මිනරල් එකක් විදිහට තමයි ඒක බලන්නේ. ඒ හින්දා ඒක ලොකුවට හිතන්න යන්න එපා. ඩොලොමයිට් එක හાર્ඩ්නස් එක අඩුයි. ඒ හින්දා එහෙම වටිනාකමක් දෙන්න බෑ. එක්කෝ ෂෝරූම් පීස් කියලා දෙන්න පුළුවන්, නැත්නම් එඩියුකේෂනල් වැලියු එකක් විතරයි ඒකට තියෙන්නේ. එතකොට ක්ලාස් එකේ විස්තර. ක්ලාස් එක මේ මාසේ 17 ඉන්ට්‍රොඩක්ෂන් ක්ලාස් එක තියෙනවා කඩුවෙල. එතකොට අපි කරන්නේ මොකද්ද? පළවෙනි දවසේ අපි කරන්නේ ක්ලාස් එකේ මොකද්ද වෙන්නේ, ඔයාලා කොහොමද ලෑස්ති වෙන්න ඕනේ, ඊට පස්සේ ක්ලාස් එක ඉවර වුණාම කොයි වගේ තත්වයකටද ඔයාලා එන්න පුළුවන්, ඒ වගේ දේවල් ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. ඒක ඉන්ට්‍රොඩක්ෂන් ක්ලාස් එක. ඒකෙදී සල්ලි මොකුත්, ඒකට සල්ලි මොකුත් ගන්නෙ නැහැ. ඊට පස්සේ ඒක ඉවර වුණාම ඔයාලට කැමති නම් විතරයි බඳවා ගැනීමක් කරන්නේ. දවස් 5යි ක්ලාස් එක. සෙනසුරාදා දවස් 5ක් උදේ 8:00 ඉඳලා හවස 5:00 වෙනකන් වගේ උගන්වනවා. ගල් වර්ග 120ක්. ඒ කියන්නේ ඒ ගල් වර්ග 120 තමයි ලෝකෙ කොහේ ගියත් ප්‍රධාන වශයෙන් බිස්නස් එකට තියෙන ගල් වර්ග. ඉතින් ඔයාලා දැන් සමහර කට්ටිය අහනවා දැන් ඇෆ්‍රිකාවේ ගිහිල්ලා ගල් හඳුන ගන්න පුළුවන්ද කියලා. කොහේ ගියත් එකයි, ඒ ගල් වර්ග 120 තමයි ප්‍රධාන වශයෙන් එන්නේ.
ඒ ගල් වර්ග 120 කිසිම ටූල් එකක් නැතුව හඳුනාගෙන ඒවා ඒ මිල ගණන් ඒවා කට් ඇන්ඩ් පොලිෂ් කරනවා නම් කොහොමද කට් ඇන්ඩ් පොලිෂ් කරන්න ඕනි කොයි කට් එකද කොයි ගලටද වටින්නේ කොයි ගල් වලට කොහොම මිල තත්ත්වයක්ද මේ දවස්වල තියෙන්නේ ඒක කොහොමද විකුණන්න පුළුවන් ඒ ගල් වර්ග කොයි රටවල් වලටද යන්නේ ඊට පස්සේ ඒ වගේ ගොඩක් දේවල් ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව ඒ කියන්නේ මැනික් ෆීල්ඩ් එකේ පොඩ්ඩක්වත් නැති කෙනෙක් ආවත් ඒ දවස් 5 කෝස් එකෙන් පස්සේ එයාට පුළුවන් ඕනෑම මාකට් එකට ගිහිල්ලා ගල් ගන්න ඊට පස්සේ විකුණන්න. ඒ වගේ දැනුමක් දෙනවා. ඒ වගේම ඒ දවස් 5 ක්ලාස් එක ඉවර වෙලා ෆීල්ඩ් විසිට් කියලා එකක් යනවා. ඒ කියන්නේ ඒක මාකට් එක හඳුන්වලා දෙන්න. මාකට් එකේ මොකද්ද වෙන්නේ? කොයි වගේ කට්ටියද ඉන්නේ? මාකට් එකේදී කතා කරන්න ඕනි කොහොමද? ගල් ගන්න ඕනි කොහොමද? ඒ වගේ දේවල්. ඒ වගේම අපි කිසිම ටූල් එකක් පාවිච්චි කරන්න රෙකමන්ඩ් කරන්නේ නැහැ. එක්කෝ ටෝච් එක විතරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් paludu දෝෂ බලන්න විතරයි. ඒකත් බලන්නේ නැහැ සමහර වෙලාවට. එච්චරයි ඒ ගැන කියන්න තියෙන්නේ. කොන්රුපින් වල කලර් චේන්ජ් එනවාද ශ්‍යාමල් සමරසිංහ? කොන්රුපින් වල කලර් චේන්ජ් එන්න විදියක් නැහැ. ඒක වාක්කුව තමයි වෙනස් වෙන්නේ. සසංක ලක්රුවන් ඉන්ට්‍රොඩක්ෂන් නැතුව කෙලින්ම පටන් ගමු සර් ක්ලාස් එක අපි ගොඩාක් දුර ඉඳන් එන්නේ. සසංක ලක්රුවන් මෙහෙමයි. දැන් ඔයා මේ ලයිව් එකේ එහෙම අහලා ඉන්නවනේ. අන්න එතකොට මට ලේසි. මෙතන මේ ඉන්ට්‍රොඩක්ෂන් එක දීලා තියෙන්නේ. හැබැයි සමහර කට්ටිය වෙන කොහෙන් හරි ආරංචි වෙලා ක්ලාස් එකට එනවා. කෝල් කරලා අහනවා මගෙන් නෙමෙයි. මගෙන් මේ කවුරුත් මේ විස්තර අහන්නේ නැහනේ. අර අපේ ඕගනයිසර් ගෙනේ අහන්නේ. එයාට කෝල් කරලා අහනවලු කවුද උගන්වන්නේ? එයාට තියෙන සුදුසුකම් මොකක්ද කියලා. ඉතින් මගේ සුදුසුකමද ඕනි එයාට සුදුසුකමක් ගන්නද ඕනි. ඊට පස්සේ අහනවලු එයා මේ ක්ලාස් කරන්න අවසරයක් අරගෙන තියනවද? එයාට ඉගෙනුවේ කවුද? ඊට පස්සේ ඒ වගේ මේ අදාළ නැති දේවල් තමයි අහන්නේ. ඉතින් ඒ නිසා තමයි කියන්නේ අපි පළවෙනි ක්ලාස් එක ෆ්‍රී ඇවිල්ලා වාඩි වෙන්න. අන්න එතකොට ඕනෑම දෙයක් අහගන්න. ඊට පස්සේ කැමති නම් ක්ලාස් එකට එන්න. ඉච්චරයි කියලා තියන්නේ අපි. නැතුව අනිත් ක්ලාසස් වල වගේ අපේ account එකට සල්ලි දාන්න 17 වෙනිදා පටන් ගන්නවා උදේ පොතක් අරගෙන එන්න කියලා. එහෙම නෙමෙයි අපි කියන්නේ. හරි ඕකේ. ඉතින් මට මේ සිග්නල් අවුලක් තියෙනවා. ඒ නිසා තමයි මේ ඉන්ට්‍රොඩක්ෂන් ක්ලාස් එකක් කරන්නේ. ඉතින් ඉන්ට්‍රොඩක්ෂන් ක්ලාස් එකට ඉන්න එක වටිනවා. මොකද එදාට තමයි කියන්නේ මේ ක්ලාස් එකට මොන මොනවාද ගේන්න ඕනි කියලා. දැන් අනිත් ජෙම් ක්ලාසස් වගේ නෙමෙයි. අපේ ක්ලාස් එකේ කියනවා ඔන්න මේ පිඟානක් ගේන්න කියලා. සුදු පාට පිඟානක් ගේන්න කියලා. ඇයි කියලා දන්නේ නැහනේ. සමහර වෙලාවට ආරංචි වෙලා ඇති අනිත් කට්ටියට ක්ලාස් එකට පිඟානක් ගේන්න කියන්නේ ඇයි කියලා. දවල්ට කෑම ගන්නද? නෑ. ඒකෙන් තමයි අපි ගල් බලන්නේ. ඉතින් පිඟානෙන් බලනකොට තමයි ගල් තේරෙන්නේ. ඒ තියරි එක පස්සේ කියලා දෙන්නම්. අන්න ඒ වගේ ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා පළවෙනි දවසේ. ඒ කියන්නේ මේ ඉන්ට්‍රොඩක්ෂන් ක්ලාස් එකත් වටිනවා. ඒක ෆ්‍රී කරාට ඒකත් මේ වටින ක්ලාස් එකක්. ඒ හින්දා තමයි ඒක කරන්නේ. තාරක සලින්ද කුරුණෑගල ඉඳලා ක්ලාස් එකට යන්න අයියා ඉන්නවනම් කියන්න. කුරුණෑගල ඉඳලා ක්ලාස් එකට යන්න. කුරුණෑගල ඉඳලා එන්න කෙනෙක් ඉන්නවා නම් මේ මෙයා තාරක සාලින්ද පොඩ්ඩක් එක්කන් එන්න පුළුවන්ද? තාරුක මතුරට වාක්කුව බලන්නේ කොහොමද? නිකන් ගල අත්ත උඩ තියලා මූණට පාට තියෙන පැත්තද? නෑ වාක්කුව ඇවිල්ලා බලන්න ඕනි මේ නිකන් උඩට අල්ලලා තමයි. එහෙම අල්ලලා ගල අංශක 45න් 45 හරවන්න ඕනි. එතකොට තමයි වාක්කුව පේන්නේ. ඩයිස්රෝස්කෝප් එකෙන් බලනවා නම් බලන්න පුළුවන්. ඒ වුණාට ඩයිස්රෝස්කෝප් එකෙන් SR ගල් වලත් වාක්කුව පේනවා. ඒ කොහොමද කියලා මම වෙලාවක පෙන්නලා දෙන්නම්කෝ.
ඒ කියන්නේ අර ටූල්ස් ඇවිල්ලා පොඩි ළමයි තමයි පාවිච්චි කරන්නේ මොන්ටිසෝරිය වගේ. ටෝච් එක නම් ඉතින් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනි බිස්නස් එකේ ඉන්න කෙනෙක්. ගල් හඳුනා ගැනීමට ටෝච් එකක් ඕනි කියලා කිසිම තියරියක් නැහැ. ඒ කියන්නේ අපේ ක්ලාස් එකේ ISP 7 අපි එනවා. ඔව් ඔයා මේ ගොඩක් කල් කිය ඉන්නවා නේද? හරි හරි එන්නකෝ. එයාට ටීඩි නිසංක යාව මට මුණ ගස්සන්න මම ඇත්ත කියලා දෙන්න. අනිවාර්යෙන්. හරි එහෙනම් ඒකත් අපි බලමු. ජනකයන් පුංචි හේව ගඟක් මැණික් ගන්නකොට කොහොමද මැණික් තියෙන තැන් අඳුරගන්නේ? මොනවාද මැණික් හොයන ක්‍රම ගංගවල් වල? මේකට ඇවිල්ලා ඕඩියෝ එකෙන් කියන්න අමාරුයි. මම දවසක ගඟකට හෝ ඇලකට ගිහිල්ලා ලයිව් වීඩියෝ එකක් කරන්නම්. අන්න එතකොට මම පෙන්නලා දෙන්නම් කොහොමද ගඟේ මැණික් තියනවා කියලා හිතා ගන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙන්නේ කියලා. ඒක අර ජියෝලොජි කරපු කෙනෙකුට නම් ඒක ලේසියෙන් තේරෙනවා. මම නිකන් මෙතන කිව්වයි කියලා ඒක තේරෙන්නේ නැහැ. මම අනිවාර්යෙන් ළඟදිම ලයිව් වීඩියෝ එකක් කරන්නම් ගඟේ ගල් තියනවා කියලා හඳුනගන්නේ කොහොමද? ගඟේ ඉල්ලමක් තියනවා කියලා හඳුනගන්නේ කොහොමද? ඉල්ලමක් තියනවා කියලා හඳුනගන්නේ කොහොමද? ඉල්ලම තියෙන්නේ කොයි වගේ ප්‍රදේශවලද? ඒ වගේ ඉල්ලම ගැනම විශේෂ දවසක් දාගමු. හරි? ඒක එහෙම කරමු. සුජීව අනුරංග මමත් එනවා ක්ලාස්. අනිවාර්යෙන් ජය වේවා එන්න. හින්දික අනුරාධ බ්‍රෝ හීටඩ් බ්ලූ ගල් වල yellow ෆෝම් වෙන්නේ නැද්ද? වෙන්නේ කොහොමද? yellow හීටඩ් බ්ලූ ගල් වල කහ පාට එනවද? ඒ ප්‍රශ්න ටිකක් අපැහැදිලිනේ. ආයෙ පොඩ්ඩක් අහන්න. ඔයාට මොනවා හරි වචනයක් වැරදිලා එතන. ජනක එන් පුංචි ඒවා අපිට රක්ෂිතයක මැණික් ගරන්න ක්‍රමයක් නැද්ද ජිල්? රක්ෂිතයක මැණික් ගරන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් STF එකේ කට්ටිය ඔක්කොම යාළු කරගෙන එයාලටත් මේ ක්ලාස් එකට එන්න කියලා උගන්වලා මෙන්න මෙහෙමයි ගල් ගත්තට මේ රක්ෂිතේ විනාශ වෙන්නේ නැහැ. ගස් කැපුවොත් විතරයි විනාශ වෙන්නේ. ඉතින් අර මේ විල්පත්තුව කපන්නේ ඒක ගිහිල්ලා බලන්නකෝ කියලා යාළට පොඩ්ඩක් කියලා ඒ වගේ දේවල් ටිකක් කියලා ඊට පස්සේ තමයි එක්කන් යන්න ඕනි ගරන්න. එහෙම කරමුද? එහෙම කරන්න බෑ අමාරුයි ටිකක්. නැත්තම් පුළුවන්. නැත්තම් STF එකේ ඉන්න කට්ටිය එක්කෙනා ගාවේ මේ ගානේ කතා කරලා මෙන්න මෙහෙමයි අපි පතලක් තමයි කරන්නේ මේ මෙතන පොඩි වලක් හරලා ගල අරගෙන ආයි වහනවා. මේ ගස් කපන්නේ නෑනේ. හින්දා පොඩ්ඩක් chance එකක් දෙන්නකෝ කියලා කතා කරන්න ඕනි. එහෙම කතා කරලා බලන්න. මාත් ක්ලාස් එනවා. ක්ලාස් එකට ගේන්න ඕන මොනවද? තුසිත අයියා. තුසිත අයියා ඔයා මේ ඉන්ට්‍රොඩක්ෂන් ක්ලාස් එකට අනිවාර්යෙන් එනවා කියලා මම දන්නවා. එදාට ඔයා මොකුත් ගේන්න ඕනේ නැහැ. ඔයා ඇවිල්ලා පොඩි ස්පීච් එකක් දුන්නා නම් හොඳටම ඇති. කියන්නේ කලින් ක්ලාස් එකටත් ඔයා ඇවිල්ලා හිටියා. ඒකට මේ ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනි. මේ ක්ලාස් එකටත් එන්නකෝ. ඇවිල්ලා පොඩ්ඩක් කියන්නකෝ. නිකන් ලාවට වගේ පොඩ්ඩක් කියන්න ආසාවට. ජනකයන් පුංචි ඒවා. පොඩ්ඩක් නෙමෙයි හොඳටම කිව්වනේ දැන්. ඉතින් ඒක තමයි කරන්න තියෙන්නේ. එහෙම කරන්න. STF එකේ කට්ටිය අල්ලගන්නකෝ. එකපාරක් හීට් කරපු ගල් ආයෙත් හීට් කරාම කලර් එක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්ද? ඉලෙක්ට්‍රික් නෙමෙයි ෆර්නස් හීට් තාරුක මතුරට. අනිවාර්යෙන් පුළුවන්. ඒ කියන්නේ කලින් හීට් කරේ කොහොමද කියලා මතක තියාගන්න ඕනි. එතකොට මොකද කරන්න ඕනි? සාමාන්‍යයෙන් සෙල්සියස් 1200න් පස්සේ තියෙන මේ ගල හීට් එකේ තියෙන වෙලාව පොඩ්ඩක් වැඩි කරන්න ඕනි. සාමාන්‍යයෙන් 1000 සෙල්සියස් 1200න් පැයක් විතර තියන්න ඕනි. 1450න් පැය එකහමාරක් වගේ තියලා ඒ වගේ වෙලාව වැඩි කරලා තියන්න ඕනි. අන්න එතකොට තියෙන කලර් බෑන්ඩ්ස් ටික ගිහිල්ලා ගොඩාක් වෙලාවට ලස්සන හොඳ පාටක් එනවා.
මොහොමඩ් නසන් it's by color මොකද්ද තාරක සාලින්දා අම්බන් ගඟේ මැණික් ගරන්න බැරිද අවසර නැද්ද ගඟේ කරන්න කොහොමත් අවසර නැහැ දීලා නැහැ කාටවත් කවුරුත් නැති ප්‍රදේශයක් නම් ගිහිල්ලා කරන්න ඒක ප්‍රශ්නයක් නේ රොයල් ජෙම් ඔයාගේ අදහස් ගොඩක් වටිනවා බුදු සරණයි ඔයාට thank you සුනිල් ප්‍රියනන්දන මොකද්ද HRAT පුළුවන් බ්‍රෝ අපිත් එහෙම තමා කරන්නේ මොකද්ද ආයේ හීට් කරන්නද ඔව් ඉලෙක්ට්‍රික් හීට් එකෙත් paludu ඇරෙන්න පුළුවන්ද තාරුක මතුරට ඉලෙක්ට්‍රික් හීට් කරත් paludu ඇරලා දාන එක තමයි හරි එහෙම නැත්තම් ගොඩාක් වෙලාවට ගල අභ්‍යන්තර paludu ඇති වෙන්න අවස්ථාවන් තියෙනවා ඒ හින්දා හීට් ට්‍රීට්මන්ට් කරනවා නම් අනිවාර්යෙන් paludu ඇරලා ඉන්න ඕනි paludu ඊට පස්සේ මේ නොර වගේ දේවල් අරින්න ඕනි නොර තිබ්බනම් ගෙවුඩ අනිවාර්යෙන් පරදිනවා ඒකෙන් තමයි ගොඩාක් ලොකු මුදලාලිලා පරාද වෙලා ඉන්නේ එතකොට ලෝකෙට කියන්නේ මොකද්ද අපි ගෙවුඩ ගන්නවා අපි තමයි ගෙවුඩ ගන්නේ අපි තමයි ගෙවුඩ වලට හොඳ මිලක් දෙන්නේ එනකොට එයාලා ගන්න ගල් වලින් 70%ක් පරදිනවා 100%ම සාර්ථක නේ ඒ වගේම කොච්චර ලොකු වැඩක් වුණත් ගෙවුඩ වල තියෙන දෝෂ බලා ගන්න අමාරුයි බලා ගන්න පුළුවන් බැරි කමක් නැහැ ඒ වුණාට බිස්නස් එකේදී අමාරුයි දැන් අපි නිකන් ඉගෙන ගන්නකොට අපිට පෙන්නලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙමයි මෙහෙම ටෝච් එක ගහන්න ඕනි වතුර දාලා බලන්න අරව මේවා ඒ වුණාට බිස්නස් එකක් කියන්නේ එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් විනාඩි 10ක් ඇතුළත ගල බලලා මිල තීරණය කරලා අරව මේ ඔක්කොම කල්පනා කරලා ගේන ගල ගෙනාපු එකනට මිලක් දෙන්න ඕනි හොඳේ තාරුක මතුරට නොර කියන්නේ මොනවද නොර කියන්නේ ගල ඇතුලේ තියෙන ගෙවුඩ ගල ඇතුලේ තියෙන ක්‍රිස්ටල් ලයික් ඉන්ක්ලූෂන්ස් වලට තමයි එහෙම කියන්නේ. ඒ කියන්නේ පොඩි ක්‍රිස්ටල් ඉන්ක්ලූෂන්ස් තියෙනවා. ඒවා පිච්චුවම ඔන්න ඒක වටේ වායු ගෝලයක් වගේ ඇති වෙලා ගල දිලිසෙන්න පටන් ගන්නවා ඇතුලේ. ඊට පස්සේ ගල මිලක් නැහැ. ටීටී නිසංක ජිල්ට මතකද ඇඹිලිපිටියේදී රයා ගලක් කියලා ගලක් දුන්නා. ඒකේ රටත් එක්කම කිව්වනේ. මම දන්න විදියට ඒ විදියට කියන්න මාරම දැනීමක් තියෙන්න ඕනි. ගල කොරන්ඩම් එකක් මතකද ඒ සිද්ධිය? එදා මොන හරි සෆයර් එකක් ආවද? සෆයර් එකක් ආව කතරගම ගලක් ඒ කියන්නේ කාගනිලක් කියලා ගෙනාවේ. ඒකද? ඒ වගේ නම් ගොඩක් වෙනවා හැමදාම ඔකේ මට වෙනවා. දැන් ගිය සතියේත් එක්කෙනෙක් ඇවිල්ලා ඇන්ඩ්ලුසයිට් එකක් ගෙනාවා, ස්කැපොලයිට් එකක් ගෙනාවා, කයනයිට් එකක් ගෙනාවා. ඒ වගේ එක ගල් වර්ග ගේනවා. ඉතින් ඒක අර ගල් වර්ග ඒකත් එක්ක ජීවත් වෙනකොට අනිවාර්යෙන් එනවා. ඒක වෙන්නේ නැති ඔයා කියන්නේ. ඒවා මතකයි නේද ඔයාට? ශ්‍යාමල් සමරසිංහ මම ප්‍රශ්නයක් ඇහුවා මෝඩ ක්වොලිටියේද දන්නේ. ඔයා කිව්වේ නෑ. ළඟ වුණත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට හම්බෙන ගල් වර්ග වෙනස් නේද? උදා රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, මාරපන. අනිවාර්යෙන්. ඒ කියන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගල් වර්ග වෙනස් වෙනවා. ඒක හඳුනා ගන්න පුළුවන් ලේසියෙන්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් රත්නපුරේ හම්බෙන ගල් කිව්වම දැන් රත්නපුරේ පුෂ්පරාග කියමුකෝ. ඒවායේ කැලි 1000ක්. ඊට පස්සේ නිවිතිගල පුෂ්පරාග 1000ක්. පැල්මඩුල්ලේ පුෂ්පරාග 1000ක්. ඒ වගේම භගවන්තලාවේ පුෂ්පරාග කැලි 1000ක්. ඒ වගේ 1000ක් ගානේ බලලා හිටියානම් ඊට පස්සේ ඒක ඔහොමම ඇඟට එනවා. ඊට පස්සේ ආයේ බලන්න දෙයක් නැහැ එකෙන්ම කියන්න පුළුවන්. ඊට පස්සේ සින්තටික් කැලි 1000ක්. ඒ වගේ ඔක්කොම බලලා හිටියානම් ලේසියෙන් හඳුනා ගන්න පුළුවන්.
කයනයිට් ගැන පොඩ්ඩක් ශ්‍යාමල් සමරසිංහ කයනයිට් කියන්නේ ලංකාවේ හම්බෙන්නේ නෑ වැඩිපුර ඉන්දියාවේ තමයි හම්බෙන්නේ නිල් පාටයි පතුරු යන ස්වභාවයක් තියෙනවා නිල් බ්ලූ සෆයර් වගේම තිබුණාට බර පොඩ්ඩක් අඩුයි ලොකුවට වටින්නේ නෑ කැරට් 10ක ගලක් වුණත් කැරට් එක 1000ක් 1500ක් උපරිම 5000ක් වගේ තමයි යන්නේ. ඒ හින්දා ඒ ගැන ඉච්චර කතා කරන්න ඕනේ නෑ. කයනයිට් එක හඳුන ගන්න පුළුවන් බරෙන්. වාක්කුවක් හරියට පේන්නෙත් නෑ. ගල් ලොට් එකම ඇද්දි ඒ ගල් වල තිබිලා වටිනා ගල් හම්බෙනවද කලින් කිව්වා වගේ? අනිවාර්යෙන් හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. දැන් මම කියනවානේ අර සෙමි ගල් ගන්න කියලා සෙමි ගල් ලොට් ගන්නකොට ඒ වගේ අවස්ථාවල් තියෙනවා. දැන් අර එතකොට මෙහෙම කිව්වම අපේ කට්ටිය ફોකස් කරන්නේ මොකද්ද? ඔන්න ග්‍රීන් සර්කන් ලොට් එකේ පසිංගලක් එනවා කියලා. එහෙම එන්නේ නැහැ. එහෙම එන්නේ කලාතුරකින්. ඒ වුණාට ග්‍රීන් සර්කන් එකේ ග්‍රීන් ස්පිනල් එකක් එන්න පුළුවන්. එක්කෝ ඇන්ඩලුසයිට් එන්න පුළුවන්. එහෙම නැත්නම් මාංගු රෑවයිට් ටෝමලින් එකත් එක්ක ඇන්ඩලුසයිට් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල් තියෙනවා. හැබැයි අපි හොයන්නේ මොකද්ද? ස්පිනල් ලොට් එකේ මස්කරයි වයිට් හොයනවා. පඩියන් ලොට් එකේ ෆිනකයිට් වෙනවා. ඒක නම් ඉතින් අනිවාර්යෙන් එනවා. සමහර වෙලාවට පඩියන් ලොට් එකේ ෆිනකයිට් එනවා. ඒ වුණාට එහෙම හොයන්න බෑ. ඒවා මේ රෙයාගල්. ඒවා හම්බෙනවා අඩුයි. ඊට පස්සේ කට්ට ලොට් එකේ සැරන්ඩිබයිට් හොයනවා. ඒ වගේ වැඩ කරන්න යන්න එපා. සරලව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩ්‍රෑවයිට් ටෝමලින් එක අතර ඇන්ඩලුසයිට් එකක් හෙව්වට කමක් නැහැ. ස්පිනල් එකේ මස්කරවයිට් හොයනවා කියන්නේ ඒක අමාරුයි. ඉච්චර සරලව හම්බෙන ගලක් නෙමෙයි මස්කරවයිට් කියන්නේ. ටාෆයිටුත් එහෙමයි. ඊට පස්සේ මාකට් එකට එන ඕනෑම ස්පිනල් ලොට් එකම ඔක්කොම චෙක් කරලා තමයි එන්නේ කාඩ් එකේ. එක්කෝ පතල් ලොට් එකක් එනවනම් ඔයාලා ගෙදර අරන් ගිහිල්ලා චෙක් කරාට කමක් නැහැ. මාකට් එකේදී එහෙම බලන්න බෑ. ඒ වුණාට එහෙම chance තියෙන ගල් තියෙනවා. ඒ ගැන මම වීඩියෝ ලයිව් එකක් කරන්න. උමේෂ් හයි සර් කොහොමද? උමේෂ් ඔයාට කොහොමද? ඔයා බිස්නස් කරනවද? ශ්‍යාමල් සමරසිංහ ගල් වර්ග කිව්වේ වැඩිපුර හම්බෙන ඒවා උදා කිරිංචි වැඩි සමහර ප්‍රදේශවල පදියම් වැඩි තව ප්‍රදේශයක. ඔව් එහෙම තමයි. දැන් සාමාන්‍යයෙන් දැන් බොගවන්තලාවේ කියමුකෝ එහෙ හම්බෙන්නේ ගෙවුඩයි පුෂ්පරාගයි විතරයි වැඩිපුරම. ඊට පස්සේ කොළොන්නේ බැලුවම රෙයාගල් වර්ග ගොඩක් හම්බෙනවා. ඒ වගේ එක එක ප්‍රදේශවල වැඩිපුරම හම්බෙන ගල් වර්ග තියෙනවා. ඒවා තමයි ඒ ප්‍රදේශවල හම්බෙන විශේෂ ගල් වර්ග. තාරුක මතුරට සර් ඉලෙක්ට්‍රික් සතියක්ද මාසයක්ද මාස 3ක්ද කියලා කොහොමද බලන්නේ? මේ තාරුක මතුරට ඉලෙක්ට්‍රික් හීට් කරන්න මාස 3ක් එහෙම යන්නේ නැහැ. ඒක බොරුවක්. ඒ කියන්නේ යාලා ගල් එකතු වෙනකන් තමයි ඒ කාලය තියාගන්නේ. දැන් ඔයා දුංගලක් දුන්නා කියමුකෝ. අන්න එතකොට මාස 3ක් විතර යනවා. ඒ කියන්නේ දුංගල් ගොඩාක් එකතු වෙනකන් තියාගෙන ඉන්න ඕනි. ඒ වගේම මාස 3ක් එහෙම පුච්චන්නේ නැහැ. මාසයක් පුච්චන්නෙත් නැහැ. ඕනි නම් සතියක් පුච්චන වෙලාවල් තියෙනවා. මාසයක් එහෙම පුච්චන්න ඕනි කියලා කිසිම තියරියක් නැහැ. ඒවා කට්ටිය කියන බොරු. හොඳේ? ඒ හින්දා ඒවා මේ විශ්වාස කරන්න එපා. බ්ලූ වැඩියෙන්ම මේ දවස්වල හම්බෙන්නේ කොහෙද? තාරුක මතුරට. එහෙම කියන්න අමාරුයි. මොකද බ්ලූ සෆයර් ඇවිල්ලා දැන් හොඳටම රෙයා ගලක් විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ හම්බෙනවා ගොඩාක් අඩුයි. රත්නපුරෙත් හම්බෙනවා. ඒ කියන්නේ මේක ඇලහැර බකුමුණ පැත්තෙත් හම්බෙනවා. මොණරාගල පැත්තෙත් හම්බෙනවා. ඒ වගේ කන්තලේ පැත්තෙත් හම්බෙනවා. ඒ වුණාට වැඩිපුරම හම්බෙනවා කියලා එකක් නැහැ. ඒ නිසා මේ එහෙම කියන්න අමාරුයි.
ලොකු කොට්ටරවල මැද සමහර වෙලාවට හොඳ කෑලි තියෙනවද? හොඳ කෑලි තියෙන විදියක් නැහැ. කොට්ටරවල කොට්ටරවල මැද හොඳ කෑලි තියෙනවා කියන එක බොරුයි. මලුක්කන් වල තියෙන්න ඉඩ තියෙනවා. මලුක්කන් කියන්නේ පළුදු වැඩි ගල්. ඒක මැද හොඳ ගලක් තියෙන්න ඉඩ තියෙනවා. ගොඩාක් වෙලාවට අපි කටියට මලුක්කමටයි කොට්ටරවලටයි වෙනස මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දිය රත්තරන් වලට මාකට් එකක් නැද්ද? ඉන්දික අනුරාධ. දිය රත්තරන් කියන්නේ එහෙම ලොකුවට වටින ගලක් නෙමෙයි. මොකද ඒක නිකන් වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒ හින්දා ඒක ඩියුරබිලිටි කල්පැවැත්මක් නැති ගලක් විදිහට තමයි සලකන්නේ. ඒ වුණාට ඔකේෂනල් ජුවලරිස් වලට පාවිච්චි කරනවා. එහෙම මොන හරි මාකට් එකක් නම් අල්ල ගන්න පුළුවන්. ඒක නිකන් වතුරත් එක්ක තිබ්බත් ඒක මලකඩ ගන්නවා. ඒ කියන්නේ ඒක සම්පූර්ණ හැදිලා තියෙන්නේ ෆෙරස් වලින්, යකඩ වලින් හැදිලා තියෙන්නේ. ආරයි උමේෂ් ඔව් සර් මං ලයිව් ඔක්කොම ඇහුවා පස්සේ ඕකේ අනිවාර්යෙන් ජය වේවා ඔයාට. ගලක් පුච්චන්න ලොකු වියදමක් යනවාද? සුනිල් ප්‍රියනන්දන. ඒ කියන්නේ මේ ඔයාගේ ගලක් වෙන කෙනෙකුට දීලා පුච්චන්නද? එහෙම නැත්නම් මැෂින් එකේ පුච්චන්නද? මැෂින් එකේ පුච්චන්න නම් එකවර සාමාන්‍යයෙන් 15000ක් 20000ක් විතර වියදමක් යනවා. එනකොට ඔයාගේ ගලක් දීලා පුච්චනවා නම් එක එක්කෙනා එක එක වගේ අය කරනවා. සාමාන්‍යයෙන් කැරට් එකට 2500 අය කරන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ කොමිෂන් එකට කරන කට්ටිය ඉන්නවා. ඒක නා ඉතින් අර එක එක්කෙනාගේ තියරිය වෙනස් කරන කට්ටියගේ. මිල්කි ගලක් ගන්නේ පුච්චන්න නේද? නිකම් බලද්දි නූල තියෙනවනේ. මෙහෙම වුණාම ආර් නූලට කපනවද නැත්නම් පුච්චලා chance එකක් බලනවද? ගයන් ලලන්ත. මිල්කි ගලේ ගොඩක් වෙලාවට මේ හොඳ නූල එන්නේ නැහැ. මිල්කි ගලෙත් සාමාන්‍ය ප්‍රතිශතයක් තියෙනවා. ඒක බලලා තමයි පුච්චන්න ගන්නෙ. ඉතින් ආර් නූලට කපනවා නම් ආර් නූලට කපන්න පුළුවන්. ගෙවුඩ ප්‍රතිශතය වැඩි වුණාම එහෙම වෙන්න පුළුවන්. මොහමඩ් නසාන් what is කොටර what is මලුක්කන්. ඒ දෙකම මගේ කලින් ලයිව් වීඩියෝස් වල කියලා තියෙන්නේ. ඒවා ගැන පොඩ්ඩක් බලන්න. ඒ ගැන ගොඩාක් කතා කරලා තියෙනවා මම. සාමාන්‍යයෙන් මම ලයිව් පටන් ගත්ත දවස්වල ඉඳලාම ඒ ගැන ගොඩාක් අය අහලා තියෙන්නේ. පොඩ්ඩක් ඒක බලන්න. මේ ළඟදී පැල්මඩුල්ලේ කෝටි 34කට පත්මරාගේ වෙන්දෙසිය ගියා. ඒ ගැන ආරංචි වුණාද? ජිල්ට ටීඩී නිසංක. ඔව් මට ආරංචි වුණා. ඒ ගල හිතා ගන්න බැරි ලොකු මිලකට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ගල බලන්න නම් ආසයි. කවුද ගත්තේ කියලා නම් මන් දන්නේ නැහැ. අපි බලමු. අපිටත් ඒ වගේ පත්මරාග හම්බෙන්න ඉඩ තියෙනවා. තාරක සාලින්ද අඹංගගේ තැනක් නිකමට ගර්ලා කාකනිල් පොඩි කෑලි හම්බුණා. ගානට් කෑලි එහෙම නාන ගමන් බලලා පුළුවන් අය ගිහින් බලන්නකෝ මාතලේ අය. තාරක සාලින්ද අනිවාර්යෙන්. ඉතින් පොඩ්ඩක් ගිහිල්ලා ලයින් එකක් ගහන්න බලන්න. ඉන්දික අනුරාධ මිල්කි සිල්කි කියන එක හඳුනගන්නේ කොහොමද? ඒක ඇවිල්ලා මේ මෙතන ඕඩියෝ එකේ කියන්න අමාරුයි. ඒක ගලක් පෙන්න ළමයි කියලා දෙන්න වෙන්නේ. අනික මේකේ මේ ලයිව් වීඩියෝ කරලත් පෙන්වන්න බෑ ඒක. ඒක ගල ඇතුලේ බලන්න ඕනි දෙයක්. ඒ හින්දා කරන්න දෙයක් නෑ මට. ඔයාලා මාකට් එකට ගියත් ඒකේ මාකට් එකේ ඉන්න කට්ටියටත් තේරෙන්නේ නෑ මොකද්ද සිල්කිය මොකද්ද මිල්කිය කියලා. තේරෙනවා තමයි. ඉතින් හරියට කියලා දෙන්නේ නෑනේ. තරුක මතුරට සර් GJRTI එකෙන් තියෙන්නේ ජෙම් ඔක්ෂන් වල වෙන්නේ මොනවාද? ඒ වගේ ගල් හොඳයිද? අපි බිඩ් එකක් දැම්මොත් පරාද වෙන්න පුළුවන්ද? ඒ ජෙම් ඔක්ෂන්ස් වල මෙහෙමයි පරාද වෙනවා කියන්නේ වෙනකම කතාවක්. අපි බලන්නේ ඒක නෙමෙයිනේ. මම බේසික් තියරියක් කියලා තියෙනවා. ඕනෑම කෙනෙකුට මම ඒක තමයි කියන්නේ. පිටට එළියේ තියෙන හොඳ පාට තියෙන පළුදු දෝෂ නැති හොඳ ෂේප් තියෙන හොඳ ගලක් නම් ඔයා හිතන ගාන ගහලා ගන්න පුළුවන් ගලට. ඒ කියන්නේ
ඒක කොච්චර ලොකු ගාණක් වුණත් ඒ ගල පරදින්නේ නැහැ. paludu නැත්තම් දෝෂ නැත්තම් පැහැදිලි පාට තියනවා නම් උඩට පිටට එළිය තියනවා නම් හොඳ ෂේප් එක තියනවා නම් ඒ ගල අනිවාර්යෙන් වටිනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න අපි කියමුකෝ කැරට් දෙකේ බ්ලූ සෆයර් එකක් තියෙනවා. හොඳ ෂේප් එක තියෙනවා, රවුන්ඩ් ෂේප් එක. කිසිම paludu දෝෂයක් නැහැ. පිටට එළිය තියෙනවා හොඳම පාට. ඒක කපලා කැරට් එකක් එනවා කියමුකෝ. එතකොට කැරට් එකේ බ්ලූ සෆයර් එක සාමාන්‍ය ලක්ෂයක් වගේ තමයි යන්නේ. එතකොට ඔයා ලක්ෂ 2ක් මිල ගහලා ඒ ගල ගත්තට ඒ ගල පාඩු වෙන්නේ නැහැ. ඒ වුණාට කැරට් 5ක් තිබිලා මැද පොඩි ඩොට් එකක්. එහෙමනේ කියන්නේ කට්ටිය. පොඩි ඩොට් එකක් තිබිලා ඔයා ලක්ෂ ඒකේ කැරට් දෙකක් කැපෙනවා කියලා හිතාගෙන කැරට් එක ලක්ෂ 1.5ක් ගානේ බලලා ලක්ෂ 3කට ගත්තම පොඩි සයිඩ් එකෙන් ඒ ඩොට් එක පේනවා නම් කැපුවම ඒ ගල පරාද වෙනවා. ඉතින් බේසික් තියරි එක බලලා අපි ගන්න ඕනි. ඊට පස්සේ ඕනෑම ගලක් ගන්නකොට මම කියපු තියරියට අනුව ඒක ඇතුලේ තියෙන ගල අපි බලන්න පුරුදු වෙන්න ඕනි. ඒ කියන්නේ paludu තියෙන්න පුළුවන්, දෝෂ තියෙන්න පුළුවන්. ඒ ටික ඇරලා හොඳ ගල විතරක් බලන්න පුරුදු වෙන්න ඕනි. ඒකේ ප්‍රැක්ටිස් එක හිම ඔයාලා ගන්න ඕනි. ඉස්සරහට මම කියලා දෙන්නම්. ඉතින් අර පරදිනවා කියන කතාව මෙතන නෑ. ඒක අදාළ කරගන්නම එපා. මැනික් බිස්නස් වල පරාද වෙන්නෙම නෑ කියන එක තමයි මගේ තියරිය. ඒක තමයි මම නම් උගන්වන්නේ මේ ක්ලාස් එකට කෙනෙකුට ඕ මාකට් එකේ ඉන්න ඕනෑම කෙනෙකුට. මගෙන් ඇහුවොත් කියන්නේ මැනික් ගල් වලින් පරාද වෙන්න විදියක් නෑනේ. කොහොමද පරාද වෙන්නේ? අපි මොලේ පාවිච්චි කරලා අපේ ඇස් දෙකෙන් බලලා ගලක් ගත්තා නම් පරදින්නෙම නෑ. හරි. ඒ ගැන ගොඩක් කතා කරාද කොහෙද? නැත්මී බ්ලූ ටොපස් කැරට් කීයද? කැරට් එක කීයද? නැත්මී මෙහෙමයි බ්ලූ ටොපස් වල වර්ග 150ක් විතර තියෙනවා. එක එක වර්ග එක එක මිල. සාමාන්‍ය මිල ගණන් අනුව කොටස් විදියට අපි වෙන් කරොත් සාමාන්‍යයෙන් ඒකේ වර්ග 20ක් විතර තියෙනවා. කොයි එකද අහන්නේ ඔයා? ඒ කියන්නේ ප්‍රශ්නයක් අහනකොට පැහැදිලිව අහන්න ඕනේ. දැන් මම මෙතන කතා කරනවා කියලා නිකන් කැරට් එක කීයද කියලා අහුවම මට කියන්න අමාරුයි. දැන් ඒක අහගෙන ගිහිල්ලා ඔයා කොහෙන් හරි ගිහිල්ලා ගලක් වැඩිපුර මිලට ගත්තොත් අනේ එතකොට ඒකේ රෙස්පොන්සිබිලිටි එක එන්නේ මටනේ. ඔයා අහන්නේ නැහැ. මේ ඔයා කිව්වනේ මෙහෙම යනවා කියලා ඒක විශ්වාස කරලා ගත්තේ කියලා ඔයා අහන්නේ නැහැ. ඒ වුණත් ඔයා පාඩු වුණොත් ඒක මම කරන මේකක්නේ. ඒ නිසා ඔයා පැහැදිලිව අහන්න. සමහර අයට ඒකත් ප්‍රශ්නයක්. දැන් මං පැහැදිලි මදි කිව්වම එයාලට තරහ යනවා. මේ අනිත් කට්ටියගේ ප්‍රශ්න වලට කියනවා අපි ඇහුවම කියන්නේ නැහැ කියලා. ඉතින් කොහොමද කියන්නේ? බොරු කියන්න බෑනේ. මොකද මෙතන මං ලයිව් කතා කරන්නේ කිසිම නෝට් එකක් හෝ කිසිම අර පොතක් හෝ මගේ ළඟ නැහැ. මම නිකන් වාඩි වෙලා කතා කරගෙන ඉන්නේ. ඒ හින්දා ඔයාලා හරියට ප්‍රශ්න ඇහුවොත් විතරයි කියන්න පුළුවන්. අනික මිල ගණන් ගොඩක් අමාරුයි. හොඳේ. ඔන්න කියන්නකෝ මොකද්ද කට් එක, මොකද්ද ෂේප් එක, මොනවාද පාට. ඊට පස්සේ කියන්න කැරට් එක කියලා. ගලක බන්ද වෙලුව කියන්නේ මොකද්ද? පොඩ්ඩක් පැහැදිලි කරන්න. ගයන් ලලන්ත. එහෙම වචනයක් අහලා තියෙනවා තමයි ඒ උනට හරියට ඒක මතක් වෙන්නේ නැහැ. මම පොඩ්ඩක් ඒක බලලා කියන්නම් හොඳේ. ඒ කියන්නේ ඒ වචනේ ඒක හරියට පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි. මම ඒක ගැන පොඩ්ඩක් බලලා ආයි කියන්නම්. ඒ කියන්නේ පතල් භාෂාවෙන් කියන දේවල් පොඩ්ඩක් ඉතින් අමතක වෙනවා. සුනිල් ප්‍රියනන්දන ගලක් හම්බ වුණා සුදු ගලක් පොඩි වාක්කුවක් තියෙනවා 9.5 කැරට් paludu දෝෂ නැහැ පඩියක් නම් නෙමෙයි අදහසක් දෙන්න කොහොමද දෙන්නේ? ඒ කියන්නේ සුදු ගල් වල වාක්කුවක් පේනවා කියන්නේ
ඔයා නියම වැඩෙක් වෙන්න ඕනි. ඊට පස්සේ ඒකේ බර කොහොමද, ඒකේ හાર્ඩ්නස් එක කොහොමද, ඒ වගේ දේවල් තේරෙන්නේ නැහැ. එක්කෝ අඩුම ගානේ ෆොටෝ එකක්වත් මෙතන නැහැ. ඒ හින්දා කියන්න අමාරුයි. පැහැදිලිම ෆොටෝ එකක් දාන්න පුළුවන් නම් කියන්න පුළුවන්. අනික ඒකේ පළුදු දෝෂ නැති හින්දා ටිකක් අමාරුයි. ඒකේ බොඩි එක කොහොමද, ඒ වගේ දේවල්. දැන් සාමාන්‍යයෙන් සුදු පාට වීදුරුවක් කඩලා ඒක එක පැත්තකින් බැලුවොත් වාක්කුවක් වගේ පේනවා. වාක්කුවක් නෙමෙයි, වාක්කුවක් වගේ පේනවා. ඒ හින්දා මට කියන්න අමාරුයි. මේක හරියටම මේක අර ශාස්ත්‍ර බලන කෙනාට මේක දීලා කියන්න බලන්න මොකද්ද කියලා ඒ වගේ කියනවා වගේ වැඩක් නේ. අමාරුයි. දැන් ડોක්ටර් ගාවට යනවා. ડોක්ටර් ගාවට ගිහිල්ලා ડોක්ටර් කොහමද? එහෙම කියවම යා ඉතින් හොඳයි කියනවනේ. එතකොට ඔයා කියනවා ડોක්ටර්, ඔයා ඉතින් ડોක්ටර්නේ. කියන්න බලන්න මට තියෙන ලැඩේ මොකද්ද කියලා. එතකොට ડોක්ටර්ට කියන්න පුළුවන්ද? අමාරුයි. ડોක්ටර්ට මෙන්න මෙතන රිදෙනවා ડોක්ටර්. දවස් ගාණක් රිදෙනවා. මෙන්න මේ දේවල් තමයි කෑවේ. ඒ වගේ දේවල් කියන්න ඕනේ. එතකොට තමයි ડોක්ටර්ට කියන්න පුළුවන්. ඒ හින්දා තමයි මේක වෙලා තියෙන්නේ. ඒ හින්දා මේක මේ ලෙඩේ වෙන්න ඕනි කියලා එයා කියනවා. එහෙම නැතුව ડોක්ටර් ඔයා ඉගෙනගෙන තියෙනවානේ. ඒ හින්දා මට තියෙන ලෙඩේට බෙහෙත් දෙන්න කිව්වම ඔන්න එයා දෙයි මොනවා හරි බෙහෙතක්. එතකොට මොකද වෙන්නේ? වෙන මොන හරි සයිඩ් එෆෙක්ට් එකක් තමයි එන්නේ. අන්න ඒ වගේ වැඩ කරන්න එපා. හරි. විහිළුවට කිව්වේ හොඳේ. කළු කට්ටවලට ලොට්වල තියෙන්න පුළුවන් හොඳ ගල් මොනවාද? ශ්‍යාමල් සමරසිංහ. කළු කට්ටවල තියෙන්න පුළුවන් හොඳ ගල්. කාක නෙල් තියෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම ගල් වර්ගය. ඊට පස්සේ කළු කට්ටවල ටෝමලින් කැට්සයි තියෙන්න පුළුවන්, ස්කැපොලයිට් කැට්සයි තියෙන්න පුළුවන්, ෆයිබර්ලයිට් කැට්සයි තියෙන්න පුළුවන්, ස්ටාර් ස්පිනල් තියෙන්න පුළුවන්, ස්ටාර් ගානට් තියෙන්න පුළුවන්. ඒ වගේම ඩයොක්සයිඩ් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටාර් ඩයොක්සයිඩ් එක. ඒ වගේ ස්ටාර් තියෙන ගල් වර්ග තියෙන්න පුළුවන්, නූල් තියෙන ගල් වර්ග. තනි නූල් තියෙන, ආර් නූල් තියෙන, නූල් 4, නූල් 8, නූල් 12 ඒ වගේ තියෙන ගල් වර්ග තියෙන්න පුළුවන්. ඊට අමතරව කාකනිල් තියෙන්න පුළුවන්. තවත් සමහර රෙයා ගල් වර්ග තියෙනවා. ඒවා කියන්නේ නැහැ. හේතුව තමයි ඒක කිව්ව ගමන් මට මැසෙන්ජර් එකෙන් අහනවා ඒ ගල් හඳුනගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කොහෙන් හරි කිලෝ 1.5ක කට්ට ලොට් එකක් දාලා අහනවා මේකේ ඒ ගල තියනවද කියලා. ඒ හින්දා ඒ දේවල් කියන්නේ නැහැ. බය වෙන්න එපා කියන්න ජිල්. ඔයාගේ ක්ලාස් ආපු කෙනෙක් කවදාවත් පරාද වෙන්නේ නැහැ. මම අත්දැකීමෙන් කියන්නේ. ටීඩී නිසංක අනිවාර්යෙන් ඒක තමයි අනිවාර්යෙන් මට වෙන්න ඕනේ ඒක. මං නිකන් කියන දේවල් මෙතන මේ ෆ්‍රී ඉන්නේ කරන්නේ ලයිව් එක. ඒකෙන් කියන්නේ පරාද වෙන්න එපා කියලා. පරාද වෙන්නේ නැති විදිහට තමයි මගේ අදහස් ටික, මගේ කමෙන්ට්ස් ටික, මගේ මේ ලයිව් එක කරගෙන යන්නේ. ඉතින් ක්ලාස් එකට පොඩි ගාණක් ගන්නවනේ. ඒකත් අරගෙන මං රවට්ටන්නේ නැහැ ඉතින්. බන්තවැලුව කියන්නේ මලුක්කන් වෛරෝඩි නූල තියෙන ශ්‍යාමල් සමරසිංහ. එහෙමද? වෙන්නේ නැති. කළු කට්ට සහ වින් විදුරු වල තියෙන වලට කියන ඉංග්‍රීසි නම මොකද්ද? කළු කට්ට වර්ග ගොඩක් තියෙනවා. කළු කට්ට කියවම ගොඩක් ඉන්නේ ටෝමලින් කට්ට. ඒවට කියන ස්කෝල් කියලා. වින් විදුරු වලට කියනවා නම් දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ්සිඩියන්. ඔබ්සිඩියන් කියන්නේ අර කළු පාට, දුඹුරු පාට, නිල් පාට ඒ වගේ පාටවල වලට එන බින් විදුරු වලට. ඊට පස්සේ මෝල්ඩාවයිට් කියලා එකක් තියෙනවා. මෝල්ඩාවයිට් කියන්නේ කොළ පාට බින් විදුරු වලට. ඊට අමතරව තවත් ගොඩක් පාටවල් තියෙනවා. එනකොට ඒවා වැඩිපුර හම්බෙන්නේ නැහැ. අමිල ප්‍රදීප් ෆර්නෑන්ඩෝ ෆොටෝ එකේ තියෙන ගල මොකද්ද? ඒක ඇවිල්ලා ක්‍රිසෝබරිල් එකක්. සුනිල් ප්‍රියනන්දන මං ෆොටෝ එකක් දාන්නම්. ශ්‍යාමල් සමරසිංහ අපෝ මං අහන්නේ නැහැ කට්ට ගැන. අනිවාර්යෙන්. සම්පත් චමින්ද මාරසිංහ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට ගොඩාක් පින්. අනිවාර්යෙන් ජය වේවා. ඉතින් වෙලාව හරි නේද? හරි එහෙනම් හැමෝටම
ලයිව් අහගෙන හිටපු හැමෝටම සුබ දවසක් වේවා. හොඳ ප්‍රශ්න ඇහුවා. ගොඩක් සතුටුයි. ඉතින් අර 17 ක්ලාස් එකට එන කට්ටිය ඉන්නවා නම් මිස්ටර් නලින් රත්නායකට කතා කරන්න. එයාගේ නම්බරේ මං දාන්නම්. දැන් කමෙන්ට් එකක් දාන්නම්. ඕකේ. එයාගේ නමත් එක්ක ටැග් කරලා දාලා තියෙන්නේ. එයාට කතා කරන්න. ක්ලාස් එක ගැන විස්තර කොහෙද තියෙන්නේ? ඒ වගේ දේවල්. ක්ලාස් එක තියෙන්නේ කඩුවෙල. උපරිම 20ක් 25ක් වගේ තමයි ක්ලාස් එකට ගන්නෙ. දැනටම 25ක් ඉන්නවද කොහෙද? ඒ හින්දා පොඩ්ඩක් කතා කරලා බලන්න. ඊළඟට ක්ලාස් එකක් කරනවා කියන්නේ අමාරුයි. මම ඊළඟට ක්ලාස් එකක් කරොත් කරන්නේ ඩිසැම්බර් වල. ඒ නිසා නලින් රත්නායකට කතා කරලා විස්තර දැනගන්න. එහෙනම් අපි බලමු. ජය වේවා හැමෝටම. we'll meet 17 හම්බෙමු. ක්ලාස් එකට අනිවාර්යෙන් එනවා. අනිවාර්යෙන් එන්න. ජය වේවා. හරි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා. ආයෙ ලයිව් එකක් එනකොට මම පොඩි පෝස්ට් එකක් දාන්නම්. ඉතින් කීයටද පටන් ගන්නෙ? කෝල් කරපු වෙලාව අමතක වුණා. 13 එයාට කෝල් එකක් දෙන්න. එදාට තමයි කන්ෆර්ම් කරලා එයා කියන්නේ වෙලාව කීයද කියලා. වෙලාව සාමාන්‍යයෙන් මම 10 මාර්ට වගේ තමයි පටන් ගන්නෙ පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් ක්ලාස් එක. මොකද දුර ඉඳලා එන කට්ටියට අමාරු හින්දා. අනිත් දවස්වල පළවෙනි ලෙක්චර්ස් එක පටන් ගන්නවා 8 මාරට. හරියට 8 මාර වෙනකොට ඉන්න ඕනි. මම 7 මාර වෙනකොට ක්ලාස් එකට එනවා. ඉතින් වෙලාවට එන්න පුරුදු වෙන්න. හැමෝටම ජය වේවා. සුබ රාත්‍රියක් වේවා. හැමෝටම ජිල්ම වේවා කියලා ප්‍රාර්ථනා කරලා සමුගන්නයි හදන්නේ. සුබ රාත්‍රියක් වේවා. ජිල්ම වේවා. thank you වේවා. thank you.